තේනුවර සුමල්ගේ හොඳම යාළුවෙක් කියලා දැනගත්තට පස්සේ තමයි මේ යෝජනාව කරන්න හොඳම පුද්ගලයා සුමල් කියලා මම තීරණය කරුවේ. දිසා තේනුවරගේ කෙල්ලව දැකලා තියෙනවද? ඔව් සුමල්. ඇයි එහෙම ඇහුවේ? නෑ ඉතින් අපි හිතන තරම් ඒ දැරිවි සාම්ප්‍රදායික ගෑන් ළමයෙක් නෙමෙයිනේ. එතකොට ඒ දරුවගේ ඇවතුම් පැවතුම් අන්තිම හොඳයි. යකාගේ හැටියෙන්නේ දිසා විමානේ පහළ වෙන්නේ. අපර්ණයි තේනුරයි කියන්නේ ගුණ යහපත් ආදර්ශමත් දෙමව්පියෝ දෙන්නේ. එහෙම දෙමව්පියන්ගේ දරුවෝ නොමකට යොමු වෙන එක බොහොම අඩුයි. ඔව් සුමල්. මමත් ඒක ඉස්මුදනින්ම පිළිගන්න සත්‍යයක්. ඒ කොයික වෙතත් මගේ සතුට තමයි මගේ දරුවගේ සතුට වෙනුවෙන් වැඩ කරන එක. මම හෙට අනිද්දාම අපර්ණයි තේනුරේ හම්බෙලා මේක ගැන කතා කරන්න. සුමල්, ඒක අපේ කල්යාණ මිත්‍රකමට කරන ලොකුම උදව්වක්. ඈ ඉතින් කතාවක් තියෙනවනේ යහපත් විවාහයකට අත දෙන එක දිව්‍ය ලෝකෙට අතවන්න වගේ වැඩක් කියලා. රාජකාරියට මිස දේවකාරියටත් වෙලාවක් නැති එකේ මෙහෙම වැඩක් ලැබෙන එක වාසනාවක්. නිරේෂ් ආන්ටි මම මේ කලබලයට ආපු වෙනදද මම එකපාරට ආන්ටිව දැක්කේ නෑනේ. හැබැයිද? හැබැයිමයි. දැන් ඔය කොහෙද ඔය කලබලේ යන්න හදන්නේ? කරාටි පන්ති. කරාටි පන්ති? මේ රස්සාවක් කරන ගම කරාටි පන්ති කරන්න වෙලාවක් තියනද ඔයගලන්ට? මෙහෙමනේ ආන්ටි. වෙලාවක් නෑ කියලා අධෛර්යමත් වෙන්න හොඳ නෑ තරුණ ළමයි. අපිට පුළුවන් වෙලාවට ඉඩ තියෙන වෙලාවට නිවාඩු වෙලාවට අපි ප්‍රැක්ටිස් එක දිගට කරන් යන්න ඕන. අනිත් එක ඔය එක දිගටම ගුස්ති අල්ලලා එකපාරට නැවැත්තුවොත් ආන්ටි ගැස්මට වගේ එනවා. අර ගුල්මේ වයින්කකින්. ඒ වගේ එනවා. ඒක නිසා නවත්තනවා නම් අර ඇඟට නොදැනෙන්න සෙමින්සරේ ෂේප් එකේ නවත්තන්න ඕන. යනම්මා. ආන්ටි අන්න රෑ යනවා කිව්ව. මගේ කන් ඇහෙනවා. නෑ ඉතින් අර ආන්සර් එකක් නැති නිසා මං හිතුවා ගොල්මේ වගේ මේ කන් ඇහෙන අඩුද කියලා ඒකයි. මම කවුරු කියලා හිතාගෙනද ඔයගොල්ලෝ මාව විහිළුවකට ගන්නේ? අනේ ඇත්තමයි ආන්ටි. පිට කෙනෙක් කියලා හිතනවා නම් මම මේ කටින් එක වචනයක් කියන්නේ. ආන්ටි මගේ අම්මා වගේ නිසා තමයි මමත් ඔය වචනයක් දෙයක් කටට ආවට අතාරින්නේ. මගේ වගන්තිය ආන්ටි නාව වෙයිච්ච නයා වගේ දැකන වැටුණා. යා යා යා